අපි දැන් බීච් එකට යන්නේ. අද 2026යි 1:18. ඔව් 1:18 වෙලාව හවස 1යි. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ අර පූල් එක ගාවින් මේ පූල් එක ගාවින් ඇවිල්ලා මෙතනින් යන්න තියෙන්නේ. කලින් මේකට ඇක්සස් එකක් තිබ්බේ නෑ. පස්සේ තමයි මේ ඇක්සස් එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ බීච් එකට යන පාර. සාමාන්‍ය මීටර 35ක් වගේ තියෙනවා බීච් එකට. හැබැයි මේක ප්‍රයිවට් ඇක්සස් එකක්. අපේ හොටෙල් එකෙන් තමයි ඇක්සස් එක තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මොන වගේද තියෙන්නේ. ඔන්න අපි ගොඩ වුණා. හරි. බීච් එකට යන්නේ. ඔය තියෙන්නේ මේක තමයි පුංචි මුහුද. ඔය පුංචි මුහුදෙන් එහා පැත්තේ තමයි බීච් එක තියෙන්නේ. අපි බලමු පුංචි මුහුද මොන වගේද කියලා. පේනවනේ. ගොඩක් අය මෙතනට ආපු ගමන් කලබල වෙනවා. උදේ ආවොත් මේක මේ පෙනුම නෙවෙයි. වතුර එක දුඹුරු පාටයි. සාමාන්‍යයෙන් එක පැනලා තමයි මේ විදියට මුහුද හැදෙන්නේ. ඒක වෙලාව වෙනස් වෙනවා. දැන් මීට කලින් තිබ්බේ මාස 3කට කලින් 8 ඉඳන් හැදුනේ. දැන් ඒ ටයිම් එකේ එහාට ඉස්සරහට ඇවිල්ලා වෙනස් වෙනවා. දැන් පටන් ගන්නෙ එකට. ඒ කියන්නේ 2026 ජනවාරි 18 දිනේ අද මේ වෙනකොට පටන් ගන්න එකට එකෙන් පස්සේ ඒක එහා මෙහා වෙනවා. මේක තව කාරණයක් සිද්ධ වෙනවා. එක දිගට ගඟේ උඩට වැස්සොත් මේක පොඩි වෙනස්කම් ටිකක් දකින්න පුළුවන්. ඒක හොඳින් මතක තියාගන්න. එක දිගට වැස්සොත් මේ විදිහට සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක පායන කාලයක් හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. එක දවසක් වැස්සට මේකේ එහෙම ලොකු ඉෂුව එකක් නැහැ. අපි ඕනම් මේකට බහැලා බලමු. ඊට ඉස්සරින් බලමු මොකද්ද අපිට තියෙන බීච් එක කියලා. ඊටු ටිකට යමු. මේක පුංචි මුහුද. මේක තමයි බීච් එක. හැබැයි මේ බීච් එකේ නාන්න බෑ. ඕගොල්ලන්ට නාන්න පුළුවන් බීච් එකට යනවා නම් හොටෙල් එකේ ඉඳන් මීටර් 200ක් විතර එහායින් තමයි යන්න තියෙන්නේ. පොඩ හවසට සෙට් වෙන්න හරිය මේ පුළුවන්. මේකේ නාන්න බෑ. මේක ගැඹුරු මුහුදක්. අපි බීච් දෙකයි කියලා කියන්නේ හේතුව ඕගොල්ලන්ට පුළුවන් මේ පුංචි මුහුදේ මේක පයින් යන්න පුළුවන්. ඔය මැද්ද හරියදී වගේ උපරිම ගැඹුර තියෙන්නේ අඩි 2යි. පයින් ගියොත් එහා පැත්තට ගිහිල්ලා ඔය පේන හරියෙන් ගොඩ වෙලා බීච් එකට ඇක්සස් එකක් තියෙන තැනක් තියෙනවා. ඒ තියෙන බීච් එක තමයි ඔය තියෙන්නේ. ඒකේ වෙරළක් තියෙනවා. එහෙම නැත්නම් හොටෙල් එක ගාවින් මීටර් 200ක් විතර ගිහිල්ලා බීච් එකට යන්න පුළුවන්. තව තියෙනවා අකුරල බීච් එක. සාමාන්‍ය හොටෙල් එකේ ඉඳන් කිලෝමීටර් 3.5ක් විතර තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ හරියේ කට්ටිය වුණත් හොඳටම හුරු පුරුදු කට්ටිය වුණත් අකුරල බීච් එකට තමයි යන්නේ නාන්න. මොකද ඒක ගොඩක් සේෆ්. කොරල් පරයකින් වට වෙලා තියෙන්නේ. ඒ හින්දා සෑහෙන ආරක්ෂිතයි. පොඩි ළමයෙකුට උනත් නාන්න පුළුවන්. අඟල් 6 ඉඳන් උපරිම අඩි 6 දක්වා ගැඹුර තියෙනවා. පරෙන් වැහැලා තියෙන හින්දා ගහගෙන යන්නේ නැහැ. අපි යෝජනා කරන්නේ ඔයගොල්ලෝ උදේක වගේ එනවනම් යන්න අකුරල බීච් එකට. නැත්නම් හවස 10ට එකට වගේ එනවනම් මේ පුංචි මුහුද ඔයගොල්ලන්ට එන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු පුංචි මුහුදේ මොනවද තියෙන්නේ කියලා. ඕලන්ට පේනවා රැලි ගහනවා. ඒ රැලි මම ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම් රැලි ගහන හැටි. මෙතනින් බලා ගන්න අමාරුයි.
මොකක්ද කියන්නේ